අයිබෝවන් ඔබ මේ දිනවල පවත්නා හදිසි ආපදා තත්ත්වයන්ට ඍජුවම හෝ වක්‍රාමාර්ගයෙන් මුහුණ දුන් කෙනෙක්ද? එසේනම් ඔබ යම් කායික සහ මානසික වෙනස්කම් අත්දකිනවා වෙන්න පුළුවන්. සුලභව දක්නට ලැබෙන වෙනස්කම් විදිහට නිින්ද අක්‍රමවත් වීම, ආහාර අරුචිය, ඒ වගේම තමයි ඉක්මන් කෝපය, නුරුස්නා ස්වභාවය කියලාත් අපි සාමාන්‍යයෙන් කියනවා. ඒ වගේ දේවල් සුලභව අපිට අත්විඳින්න වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දැන් උද්ගත වෙලා තියෙන තත්ත්වයත් එක්ක දැඩි අවිනිශ්චිතභාවයක් ඇති වෙලා තියෙනවා. අපි මේ ඉන්න තැන ආරක්ෂාව ප්‍රමාණවත්ද? ඉස්සරහට මේ කටයුතු නැවත අපිට කරගෙන යන්න පුළුවන් වෙයිද? මේ වගේ ගොඩක් අවිනිශ්චිත ස්වභාවයන් එක්ක අපිට නිතර බයක් දැනෙන ගතියක් දැනෙන්න පුළුවන්. ඒකත් එක්කම තමයි වෙනදා අපි ආසාවෙන් කරපු දේවල්, වෙනදා සතුටක් ලබන්න විනෝද වීම සඳහා කරපු දේවල් දැන් කරන්න එච්චර හිත දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක කරත් අපිට ඒ දේවල් වලින් වෙනදා ලැබපු සතුට ලබන්න අපහසුකමක් දැනෙන්න පුළුවන්. තවත් කාරණාවක් තමයි ඇත්තටම අපිට වරදකාරී හැඟීමක් ඇති වෙනවා. ඒ කියන්නේ අපිට මේකට මීට වැඩිය වෙනස් විදියකට මේ ක්‍රියා කරන්න තිබුණා. අපිට මීට වැඩිය මේ ගැන දැනුවත් වෙන්න තිබුණා. ඒ වගේ අපි ගැන බොහොම වරදකාරී හැඟීම් නිතර හිතෙන්න පුළුවන්. තවත් වැදගත් කාරණාවක් තමයි මේ අපි අත්දකපු දේවල් හෝ අහපු දේවල්, දකින්න ලැබිච්ච දේවල් නැවත මතක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මැවිලා පේන්නත් පුළුවන්. ඒක යම් අවස්ථාවකදී නිින්දට බාධා වෙන විදියට, නරක හීන විදියට අපිට පේන්නත් පුළුවන්. මේ වගේ විවිධ වර්ගයේ ලක්ෂණ අපි මේ දවස්වල අත්විඳිනවා වෙන්න පුළුවන්. ඉතින් මේක අසාමාන්‍යයි නෑ. මේ වගේ හදිසි ආපදා තත්ත්වයකදී අනපේක්ෂිත දෙයක්, එහෙම දෙයක් අත්විඳින්න උනාම මේ වගේ වෙනස්කම් අපිට දැනෙන එක ඇත්තටම සාමාන්‍ය දෙයක්. නමුත් වැදගත් කාරණාව වන්නේ මේ ලක්ෂණ සාමාන්‍යයෙන් සති 2-3 වගේ කාලයක් අතරතුර ක්‍රමක්‍රමයෙන් පහව ගොස් නැවත අපිට කලින් අපි වැඩ කරපු විදිහට වැඩ කරගෙන යන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි මතක තබා ගත යුතු දේ තමයි මේ ලක්ෂණ මේ තීව්‍රතාවයෙන්ම අපිට කරදරයක් වෙන මට්ටමින් එක දිගටම සති 2-3කට වඩා පවතිනවා නම් ළඟම ඇති මනෝවෛද්‍ය සායනයට හෝ රෝහලට ගොස් ඒ ප්‍රතිකාර සඳහා උපදේශන සේවාවන් සඳහා යොමු වෙන එක ඉතාම වැදගත්. ඉතින් මෙවැනි හදිසි ආපදා තත්ත්වයකට පසුව ගතවන මුල් කාලයේදී යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම ඇත්තටම දීර්ඝකාලීන මානසික ආබාධ වලින් වැළකී සිටීමට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපි දැන් මේ ගැන දැනුවත් වෙමු. මෙම කාලයේදී ඔබගේ ආහාර වේල් නිසි පරිදි හැකිතාක් ලබා ගැනීම, ඒ වගේම සිටින තැන ආරක්ෂාව තහවුරු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි මේ දිගටම පාවිච්චි කරමින් තිබුණු බෙහෙත් වර්ග මොන හරි ඒ ඖෂධ ප්‍රතිකාර තියෙනවා නම් ඒවා අපි හැකිතාක් දුරට නොකඩවාම පවත්වාගෙන යන්න උත්සාහ කළ යුතුයි. ඒ වගේම තමයි විශ්වාසනීය පුද්ගලයන් සමග කතා බහ කිරීම, සතුටු සාමිච්චයේ යෙදීම, ඒ කියන්නේ මේ පීඩාකාරී තත්වයට අමතර දේවල් ගැන කතා බහ කිරීම, ඒවා ඉතා වැදගත් වෙනවා. නමුත් සමහර පුද්ගලයන්ට යම් කෙටි කාලයකට හුදකලා වීමක්, Tamanට චුට්ටක් වෙන් වූ කාලයක් ගත කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. ඒ වගේ දෙයකින් නැවත චුට්ටක් Tamanට මේ සිදු වූ දේ ගැන යමක් සිතා බැලීමට අවස්ථාවක් උදව් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සුදුසු පරිදි සමාජ මාධ්‍ය සහ අනිකුත් මාධ්‍ය පරිශීලනය කිරීම. මොකද අපි මේ වෙලාවේදී දැනුවත් වෙන්න ඕනේ විශේෂයෙන් දැනට පවත්නා උපකාරක සේවාවන් මොනවාද? ඊට අමතරව නොයෙකුත් සෞඛ්‍ය උපදෙස් ප්‍රචාරය වෙනවා. ඉතින් අපි මේ දේවල් ගැන දැනුවත් වෙන්න නම් අපි සමාජ මාධ්‍ය සහ අනිකුත් මාධ්‍ය පරිශීලනය කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ දැනට දැන් අපේ සිතට දැනෙන දේවල්,
ඒ ආකාරයෙන්ම කෙනෙකුට කියන්න අපහසු නම් ඒ වෙනුවට ඒ දේවල් චිත්‍රයකට නගන්න පුළුවන්. එහෙම නැත්නම් කවියක් විදියට, කෙටි කතාවක් විදියට ඒ වගේ වෙනත් ක්‍රම හරහා තමන්ගේ හිත ඇතුලේ පීඩාකාරී ලෙස දැනෙන දේවල් හිත සැහැල්ලු කර ගැනීමට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපේ හිත ඇතුලේ මානසික වශයෙන් ගොඩාක් පීඩාකාරී දේවල් දිගින් දිගටම රැඳෙනකොට මානසික අසනීප තත්ත්වයට දක්වා වුණත් ඒ දේවල් වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හැකි අයුරින් ඒ කෙටි කාලයක් අඩුම තරමේ විනාඩි 20ක්වත් සුදුසු පරිදි ව්‍යායාම වල ශාරීරික ව්‍යායාම වල නිරත වෙන්න පුළුවන් නම් ඇත්තටම ඒක ගොඩාක් වැදගත් වෙනවා. මේ දේවල් අපි වැඩි වශයෙන් කරන්න උත්සාහ කරලා යුතු අතරම අපි අධික ලෙස හුදකලා වීම, අනිත් අය සමග පුළුවන් තරම් කතා බහෙන් ඈත් වීම, මිදීම ඒ දේවල් උචිත නැහැ. තවත් සමහරු මේ ප්‍රශ්න අමතක කරන්න කියලා, මේ දේවයින් හිතට සැහැල්ලුවක් ලබා ගන්න කියලා මත්පැන් පාවිච්චිය, ඊට අමතරව අධික ලෙස ජංගම දුරකථන සමාජ මාධ්‍ය පාවිච්චි කිරීමට යොමු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ සමාජ මාධ්‍ය භාවිතයේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ පීඩාකාරී සිද්ධි, නිරූපරාමු අපි දිගින් දිගටම නැරඹුවොත්, ඒ දිගින් දිගටම ඒවා ගැනම ශ්‍රවණය කරොත් නැරඹුවොත් අපිට ඒක ඇත්තටම මානසික ආතතියක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි තව කෙනෙක්ගෙන් ආයාසයක් යොදලා බලෙන් විස්තරේ අහන්න යන්න එපා. මොකද උනේ කියන්න පුළුවන්ද? ඒ වගේ නැවත නැවත බලෙන් අහන්න යන්නත් එපා. කවුරු හරි කෙනෙක් ඔබගෙන් ඒ තොරතුරු විමසන්න උත්සාහ කරොත් ඔබට ඒ වෙලාවේදී ඒ ගැන කතා කරන්න අපහසුයි කියලා හිතෙනවා නම් ඒක කාරුණිකව පැහැදිලි කරන්න. එම ආයාසයක් යොදලා කිසිම අවස්ථාවකදී ඒ විස්තර අපි ප්‍රකාශ කළ යුතු නැහැ. ඒකත් සමහර වෙලාවට මානසික ආතතියකට උනත් පෙළඹෙන්න පුළුවන්.